පසුගියදා ක්‍රිකට් ආයතනයේ සමග ඇති වූ අර්බුදය හේතුවෙන් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග දැඩි කලකිරීමෙන් පසුවන බවත් එක් දින තරඟ දිවියේ කඩලු 300ක් ලබා ගැනීමෙන් අනතුරුව සිය එක් දින ජාත්‍යන්තර තරඟ දිවියට සමුදීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා. ඔහුට කඩලු 300ක් ලබා ගැනීමට තවත් අවශ්‍ය වන්නේ කඩලු 6ක් පමණයි. එක් දින ජාත්‍යන්තර තරඟ 194ක් ක්‍රීඩා කොට ඇති ලසිත් මාලිංග එහිදී ලංකාව වෙනුවෙන් ලබාගෙන ඇති කඩලු සංඛ්‍යාව 294ක් වනවා. මෙම කඩයිම පසු කිරීමෙන් පසු ලසිත් මාලිංග සිය එක් දින තරඟ දිවියට සමුදීමට සූදානමින් ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර ඔහු පවසා තිබෙන්නේ 2019 ලෝක කුසලානයේ තෙක් ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවයි. ඒත් ලබන 30 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක් දින තරඟාවලියට මාලිංග නම් කර ඇති අතර එහිදී ඔහු කඩලු 6ක් දවා ගැනීමෙන් පසු කඩලු 300 සීමාව පසු කළහොත් බොහෝ විට මාලිංග අවසන් එක් දින තරඟාවලිය මෙය වනු ඇති බවටයි වාර්තා වන්නේ. පසුගියදා ක්‍රිකට් ආයතනයේ සමග ඇති වූ අර්බුදය හේතුවෙන් මාලිංග දැඩි කලකිරීමෙන් සිටින බවද වාර්තා වනවා. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට අපගේ channel එක subscribe කර bell button එක active කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල comment තීරුවේ සඳහන් කරන්න.